මුලින්ම මේ ටිකේ අධිකාරිය බහුලත්වය නිසා වීඩියෝවක් දාන්න බැරි වීම ගැන කනගාටු වෙනවා. නැවතත් සුපුරුදු ලෙසටම අපේ පාඩම් ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. අපිත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න. ඉතින් BLM Talks within ගෙනෙන අපේ මේ විශේෂ විමර්ශනයේට හැමෝම ඉතාමත් උද්‍යෝගයෙන් පිළිගන්නවා. මම නෙත්මි සඳලකා. ඒ වගේම මම නිහාල් කරුණාරත්න. අද අපි මේ සාකච්ඡා කරන්න සූදානම් වෙන්නේ තමයි වෙළඳපොළ ප්‍රතිචාරාත්මක භාවය සහ ව්‍යාපාරික උපාය මාර්ග. ඒ කියන්නේ සරලවම කිව්වොත් නම්‍යතාවය එම නැත්නම් මාකට් එලාස්ටිසිටි ඩයිනමික්ස්. ඇත්තටම මේක අපේ එදිනෙදා ජීවිතයට වගේම ව්‍යාපාරවලට තදින්ම බලපාන දෙයක්. අනිවාර්යෙන්ම. ඉතින් මේ මාතෘකාවට යන්න කලින් අපේ ශ්‍රාවකීන්ගෙන් ආදරයෙන් ඉල්ලා සිටිනවා අපේ BLM Talks YouTube නාලිකාවට subscribe කරන්න කියලා. එලගෙම අද කතා කරන දේවල් ගැන පහලින් කමෙන්ට් කරන්න, මිතුරන් එක්ක මේක share කරගන්න කියලාත් මතක් කරනවා. හරි. එහෙනම් අපි කතාවට බහිමු නේද? නම්‍යතාවය කියන වචනය ඇහෙනකොටම අපිට මතක් වෙන්නේ අර ඇදෙන සුළු බවක්නේ. ආර්ථික විද්‍යාවේදී මේක අර්ථ දක්වන්නේ කොහොමද? මෙහෙමයි සරලවම කිව්වොත් එක් විචල්‍යයකට සිදුවෙන වෙනස් වීමකට තවත් විචල්‍යයක් දක්වන ප්‍රතිචාරය එහෙමත් නැත්නම් සංවේදීතාවය තමයි නම්‍යතාවය කියන්නේ. ඒ කියන්නේ භෞතික උදාහරණයකින් ගත්තොත් හරියට අර දුන්නක් අදිනවා වගේ නැත්නම් ස්ප්‍රින්ග් එකක් අදිනවා වගේ වැඩක්. ඔව්. ඒක ඊටාම නිවැරදි උපමාවක්. අපි ස්ප්‍රින්ග් එකක් අදින්න යොදන බලය කියන එක තමයි ප්‍රේරකය නැත්නම් ට්‍රිගර් එක වෙන්නේ. ඒ බලය නිසා ස්ප්‍රින්ග් එක ඇදෙන එක තමයි ප්‍රතික්‍රියාව හෙවත් රියැක්ෂන් එක. තේරුණා. ඉතින් ආර්ථික විද්‍යාවේදී මේ ප්‍රේරකය වෙන්නේ භාණ්ඩයක මිල වෙන්න පුළුවන් නැත්නම් ආදායම වෙන්න පුළුවන්. ඒකට ප්‍රතික්‍රියාව විදිහට ඉල්ලුම් කරන ප්‍රමාණය හරි සැපයුම් කරන ප්‍රමාණය හරි අඩු වැඩි වෙනවා. හරි. හැබැයි ව්‍යාපාරිකයෙකුට මේක නිකම් ඇදෙනවා කියලා දැනගත්තට මදි නේද? මේක හරියටම ගණනය කරන්න ඕනේ. මේක මනින මූලික සූත්‍රය මොකක්ද? ගණනය කිරීම ඇත්තටම සරලයි. අපි මේක භාගයක් විදිහට හිතමුකෝ. උඩින් තියන්නේ ඉලක්කයේ සිදුවන ප්‍රතිශත වෙනස. ඒ කියන්නේ percentage change in target. යටින් තියන්නේ ප්‍රේරකයේ ප්‍රතිශත වෙනස. percentage change in trigger. ප්‍රතිඵලයේ වෙනස උඩින්, හේතුව වෙනස යටින්. දැන් අපි බලමු මේ නම්‍යතා විශ්වය එහෙමත් නැත්නම් elasticity universe එක ගැන. අපේ සටහන් වලට අනුව ප්‍රධාන නම්‍යතා වර්ග 4ක් තියෙනවා නේද? ඔව්. එකක් තමයි මිල ඉල්ලුම් නම්‍යතාවය හෙවත් PED, අනිත් ඒවා තමයි ආදායම් නම්‍යතාවය IAD, හරස් නම්‍යතාවය CD සහ මිල සැපයුම් නම්‍යතාවය PS කියන්නේ. මේවට අමතරව තවත් එකක් ගැන පොඩි අමතර දෙනුමක් විදිහට අපේ මූලාශ්‍රවල තියෙනවා. ඒ තමයි යෙදුම් නම්‍යතාවය නැත්නම් input elasticity. ඇත්තටම ඒක ගොඩක් වෙලාවට නිෂ්පාදකීන්ට අදාළ දෙයක්. අමුද්‍රව්‍ය මිල ගණන් වල වෙනස් වීම කොහොමද සමස්ත නිෂ්පාදන පිරිවැයට බලපාන්නේ කියන එකයි එකෙන් බලන්නේ. අතර ගණනය කිරීම පැත්තට ගියොත් කුඩා මිල වෙනස් වීම මනෙන්න 1 ලක්ෂයකදී පාවිච්චි කරන ලක්ෂ නම්‍යතාවය නැතිනම් point elasticity කියලා ක්‍රමයක් තියෙනව නේද? ඔව් තේනවා. හැබැයි එතනදී පොඩි ප්‍රශ්නයක් එනවා. ඒක තමයි මටත් අහන්න ඕනේ උනේ. මේකෙදී අර දිශානති අපගමනය ඒ කියන්නේ directional deviation කියලා ප්‍රශ්නයක් එනවා කියන්නේ ඇයි? ඕක තමයි ගණිතමය වශයෙන් එන ලොකුම අභියෝගය. මෙහෙම හිතමුකෝ භාණ්ඩයක මිල රුපියල් 10 නම් 11ට රුපියලකින් වැඩි වෙනවා. 10 නම් 11ට යද්දී ඒක 10 සතයක් ප්‍රතිශතය වැඩිවීමක්. හරි. හැබැයි අපි ආපහු මිල 11 නම් 10 දක්වා රුපියලකින්ම අඩු කළොත් දැන් අපි ආරම්භකාගේ 11යිනේ 11න් එකක් කියන්නේ 9.91 කියන්නේ 9.09%. ඒ කියන්නේ වෙනස් උනේ එකම රුපියල වුණත් අපි ගණනය කරන්න පටන් ගන්න තැන අනුව ප්‍රතිශතය වෙනස් වෙනවා. 10 සතය සහ 9.09% විදිහට උත්තර දෙකක්. අන්න හරියටම හරි. එකම රේඛාවේ උඩට යද්දි එක අගයකුත් පහළට යද්දි තව අගයකුත් එනවා. ඉතින් මේක ලොකු ව්‍යාකූලත්වයක් නේ. ඔව්. අන්න ඊ අඩුපාඩුව නැතිනම් ඔය දිශානති අපගමනය මගහැරව ගන්න තමයි අපි චාප නම්‍යතාවය හෙවත් ආක් එහෙමත් නැත්නම් mid point elasticity ක්‍රමය පාවිච්චි කරන්නේ. ඒ කියන්නේ මධ්‍ය ලක්ෂය ගන්න එකද? ඔව්. ආරම්භක සහ අවසාන අගයන් දෙකේම සාමාන්‍ය හෙවත් මධ්‍ය ලක්ෂය අරගෙන ඒක මත පදනම් වයි ප්‍රතිශතය හදන්නේ. එතකොට උඩට ගියත් පහළට ආවත් ලැබෙන්නේ එකම නිවැරදි උත්තරේ. ඒකෙන් අර ප්‍රශ්නේ සම්පූර්ණයෙන්ම මගහැරෙනවා. හරි. දැන් අපි මේ නම්‍යතාවයේ ස්වභාවය ගැන කතා කරමු. මේක හරියට වර්ණාවලියක්, ස්පෙක්ට්‍රම් එකක් වගේ. ප්‍රධාන අවස්ථා 5ක් යටතේ මේක සාකච්ඡා කරන්න පුළුවන්. පළවෙනි එක තමයි පූර්ණ අනම්‍ය. ඒ කියන්නේ perfectly inelastic. ඒ කියන්නේ නම්‍යතාවයේ බිඳුවයි නේද? බිඳුවයි. මේක හරියට යකඩ කූරක් වගේ. කොච්චර බලය යෙදුවත් ඇදෙන්නේ නැහැ.
උදාහරණයක් විදිහට ඉන්සියුලින් වගේ ජීවිතාරක්ෂක ඖෂධ ගන්න පුළුවන්. මිල කොච්චර වෙනස් වුණත් ගන්න ප්‍රමාණය වෙනස් වෙන්නේ නැහැ. දෙවැනි අවස්ථාව තමයි අනම්‍ය ඉල්ලුම හැවත් ඉනිලාස්ටික්. ඒ කියන්නේ අගය එකට වඩා අඩුයි. ඔව් හාල් වතුර වගේ අත්‍යවශ්‍ය භාණ්ඩ. අන්න එතනදී මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා. දැන් හාල් වගේ දෙයක් ගත්තොත් හාල් මිල එකවරම විශාල ලෙස වැඩි වූහොත් මිනිසුන් හාල් කන එක සම්පූර්ණයෙන්ම නවත්තනවද? නැකිනම් වෙනත් ආදේශක ඒ කියන්නේ රොටි, පාන් වගේ දේවල් වලට යොමු වෙනවද? ඒක ඊටමත් ප්‍රායෝගික ප්‍රශ්නයක්. ඇත්තටම හාල් කියන්නේ අත්‍යවශ්‍ය දෙයක් වුණාට මිල දරා ගන්නම බැරි වෙනකොට මිනිස්සු හාල් කන එක සම්පූර්ණයෙන්ම නවත්තන්නේ නැහැ. හැබැයි යම් තාක් දුරකට තමන්ගේ හාල් පරිභෝජනය අඩු කරලා අර ඔයා කිව්වා වගේ පාන් රොටි වලට මාරු වෙනවා. ඒ කියන්නේ පොඩි හෝ ප්‍රතිචාරයක් තේවා. හැබැයි ඒක දුර්වලයි. තේරුණා. තුන්වෙනි අවස්ථාව තමයි ඒකීය නම්ය නැත්නම් යුනිටරි ලාස්ටික්. එතනදී මිලයි ප්‍රමාණයයි වෙනස් වෙන්නේ සමානව. හතරවෙනි එක තමයි නම්ය ඉල්ලුම. එහෙමත් නැත්නම් ඉලාස්ටික්. මේක හරියට බුරුල් රබර් පටියක් වගේ. ඔව්. iPhone වගේ සුකෝපභෝගී භාණ්ඩ තමයි මේකට උදාහරණ වෙන්නේ. ඇත්තටම මිල පොඩ්ඩක් වෙනස් වුණත් ඉල්ලුම වේගයෙන් වෙනස් වෙනවා. පස්වෙනි එක තමයි පූර්ණ නම්ය ඉල්ලුම. perfectly elastic. ඒ කියන්නේ අගය අනන්තයයි. මේක න්‍යායාත්මක අවස්ථාවක් නේද? ඔව්. තනි ගොවියෙකුගේ තිරිඟු සැපෙවුම වගේ. මිල පොඩ්ඩක් හරි වැඩි කළොත් ඉල්ලුම සම්පූර්ණයෙන්ම බිඳුවට වැටෙනවා. ඔන්න ඔය අවස්ථා පහ තමයි සමස්ත නම්‍යතා වර්ණාවලිය හැටියට අපි හඳුනාගන්නේ. හරි. ඉතින් මේ වැදගත් කතාව මැද පොඩි විරාමයක් අරගෙන අපේ ශ්‍රාවකීන්ට ආයෙමත් ආදරෙන් සිහිපත් කරනවා මේ YouTube නාලිකාව subscribe කරන්න, වීඩියෝවට comment කරන්න, වගේම මිතුරන් සමග share කරගන්න අමතක කරන්න එපා. අනිවාර්යයෙන් මේක කරන්න. ඉතින් අපි ඊළඟ කොටසට යමු නේද? ඔව්. දැන් කතා කරන්න යන්නේ අර සරල රේඛාවේ විරුද්ධාභාසය. ඒ කියන්නේ the paradox of the straight line ගැන. මේක මට ටිකක් පැටලිලි සහගතයි. ඉල්ලුම් වක්‍රයක බෑවුම, ඒ කියන්නේ slope එක නියතව තියෙද්දි කොහොමද එකම රේඛාවේ තනින් තැනට නම්‍යතාවය වෙනස් වෙන්නේ? බැලුබැලමට ඒක ප්‍රශ්නයක් තමයි. හැබැයි මේකේ තර්කය සරලයි. බෑවුම කියන්නේ එක දෙයක්, නම්‍යතාවය කියන්නේ තව දෙයක්. ඒ කියන්නේ බෑවුම මුළු රේඛාව පුරාම නියතයි. නමුත් නම්‍යතාවය ගණනය කරද්දී අපි බෑවුම අදාළ ලක්ෂයේ මිල ඒව නැත්තම් P සහ ප්‍රමාණය Q කියන අගයෙන් වැඩි කරනවා. ඒ කියන්නේ P බෙදීම Q කියන අනුපාතය මෙතනදී ලොකුවට බලපානවා. එතකොට රේඛාවේ ඉහළ කොටසේදී මොකද වෙන්නේ? රේඛාවේ ඉහළ කොටසේදී මිල P අගය ගොඩක් වැඩි. හැබැයි ප්‍රමාණය Q කුඩයි. ඒ නිසා P බෙදීම Q අගය විශාලයි. ඒක නිසා එතන නම්යයි. තේරුණා. හැබැයි රේඛාවේ පහළට එද්දී මිල අඩුයි ප්‍රමාණය වැඩි. එතකොට P බෙදීම Q අගය කුඩා වෙනවා. ඒ නිසා පහළ කොටසේදී ඒක අනම්‍ය වෙනවා. හරිම සරල පැහැදිලි කිරීමක්. දැන් බලමු භාණ්ඩයක මිල ඉල්ලුම් නම්‍යතාවය තීරණය කරන ප්‍රධාන සාධක මොනවද කියලා. ඇයි සමහර ඒවා නම්‍ය වෙලා තවත් ඒවා අනම්‍ය වෙන්නේ? ප්‍රධාන සාධක කිහිපයක් තියෙනවා. පළවෙනි එක ආදේශක භාණ්ඩවල සුලභතාවය. විකල්ප තියෙනවා නම් මේක නම්‍යයි. දෙවෙනි එක භාණ්ඩයේ ස්වභාවය. ඒ කියන්නේ අත්‍යවශ්‍යද සුඛෝපභෝගීද කියන එක. ඔව් අර අපි කලින් කිව්වා වගේ දේශක ගොඩක් තියෙන නිසා ඒක නම්‍යයි. හැබැයි ආහාර කියලා පුළුල්ව ගත්තොත් ඒක අනම්‍යයි. ඒක මාරම වැදගත් සාධකයක්. ඒ වගේම පාරිභෝගිකයාගේ ආදායමෙන් වැය කරන ප්‍රතිශතයත් බලපානවා නේද? අනිවාර්යෙන්ම ගිනි පෙට්ටියක මිල දෙගුණ වුණත් අපිට දැනෙන්නේ නැහැ. මොකද ඒකට යන්නේ අපේ ආදායමෙන් පොඩි ප්‍රතිශතයක් නිසා. ඒක අනම්‍යයි. හැබැයි වාහනයක මිල 10%කින් වැඩි වුණොත් ඒක නම්‍යයි. ඒ වගේම කාලය කියන එකත් මේකට බලපානවනේ. හරි. මේ ඔක්කොම එකතු වෙලා තමයි ව්‍යාපාරික න්‍යාසය එහෙමත් නැත්නම් the business matrix හැදෙන්නේ. මිලකරණයයි මුළු ආදායමයි අතර තියෙන සම්බන්ධය මෙතනදී ගොඩක් වැදගත්. ඔන්න ඔතනදී තමයි ව්‍යාපාරිකයෙක් මේ න්‍යාය ප්‍රායෝගිකව පාවිච්චි කරන්නේ. ඉතා පැහැදිලිවම කිව්වොත් අනම්‍ය ඉල්ලුමක් තියෙන භාණ්ඩයක මිල වැඩි කරොත් ව්‍යාපාරයකට වාසි වැඩි, ආදායම වැඩි වෙනවා. මොකද මිනිස්සු ඒක ගන්න එක නවත්තන්නේ නැති නිසා හරියටම හරි. හැබැයි නම්‍ය ඉල්ලුමක් තියෙන භාණ්ඩවලදී මිල අඩු කරොත් තමයි වැඩි පාරිභෝගික පිරිසක් ආකර්ෂණය කරගෙන ලාභ ඉහළ නම්වා ගන්න පුළුවන් වෙන්නේ. ඒක ව්‍යාපාරවලට රන් ආකාරයක් වගේ දෙනමක්. ඊළඟට අපි කතා කරමු හරස් සහ ආදායම් නම්‍යතාවය ගැන. CED සහ IED. හරස් නම්‍යතාවයේදී අපි බලන්නේ එක භාණ්ඩයක මිල තව භාණ්ඩයකට බලපාන විදිය නේද? ඔව්. කෝපි සහ තේ වගේ ආදේශක භාණ්ඩවලදී මේක ධනාගයක් ගන්නවා. කෝපි මිල වැඩි වෙද්දී
තේවලට ඉල්ලුම වැඩි වෙන්න ඕනේ. හැබැයි අනුපූරක භාණ්ඩ, ඒ කියන්නේ වාහන සහ ඉන්ධන වගේ දේවල් වලදී මේක ශ්‍රේණාගයක් ගන්නවා. ඉන්ධන මිල ඉහළ යද්දී වාහනවලට ඉල්ලුම අඩු වෙනවා. ඇත්තටම ආදායම් නම්‍යතාවය ගත්තොත් මිනිස්සුන්ගේ ආදායම වැඩි වෙද්දී සුඛෝපභෝගී භාණ්ඩවලට ඉල්ලුම වේගයෙන් වැඩි වෙනවා. සාමාන්‍ය භාණ්ඩවලටත් සාමාන්‍ය විදිහට වැඩි වෙනවා. හැබැයි බාල භාණ්ඩ, ඒ කියන්නේ ඉන්ෆීරියර් ගුඩ්ස් වලදී මේක ශ්‍රේණාගයක් ගන්නව නේද? ඔව් ආදායම වැඩි වෙද්දී මිනිස්සු ගුණාත්මක විකල්ප වලට යන නිසා බාල භාණ්ඩවලට තියෙන ඉල්ලුම අඩු වෙනවා. කෙනෙක්ට සල්ලි ලැබෙද්දී බස් එකේ යන එක නවත්තලා ට්‍රීවීල් එකක හරි කාර් එකක හරි අනවා වගේ වැඩක් ඒක. හරියටම. දැන් අපි මේ කතාවේ නිෂ්පාදකයාගේ පැත්තට යමු. නිෂ්පාදකයාගේ යථාර්ථය. PS මේ මිල සැපයුම් නම්‍යතාවයේ මනින වක්‍රය ප්‍රස්ථාරයක කියවන්නේ කොහොමද? මෙහෙමයි, වක්‍රය y අක්ෂය හරහා ගමන් කරනවා නම් ඒක නම්‍ය සැපයුමක්. ඒක මූල ලක්ෂ්‍ය, ඒ කියන්නේ බිඳුව හරහා යනවනම් ඒක ඒකීය සැපයුමක්. එතකොට x අක්ෂය හරහා ගියොත් x අක්ෂය හරහා යනවනම් ඉන් අදහස් වෙන්නේ එය අනම්‍ය සැපයුමක් කියන එකයි. පැහැදිලි. හැබැයි තුන් සැපයුම් කරවෙකොට ඉල්ලුමට සරිලන විදිහට වහාම සැපයුම වෙනස් කරන්න ප්‍රායෝගික සීමාවන් තියෙනව නේද? මොනවද ඒ සීමාවන්? ප්‍රධාන වශයෙන් තුනක් තියෙනවා. පළවෙනි එක සාධක ආදේශ කිරීමේ හැකියාව. ඒ කියන්නේ ශ්‍රමය හෝ ප්‍රාග්ධනය කොච්චර පහසුවෙන් මාරු කරන්න පුළුවන්ද කියන එක. දෙවෙනි එක යන්ත්‍රෝපකරණවල අතිරික්ත ධාරිතාව නැත්නම් ස්පෙයා කැපැසිටි තියනවාද කියන එක. තුන්වෙනි එක තමයි තොග පවත්වා ගැනීමේ හැකියාව. ඉන්වෙන්ටරිස් තියාගන්න පුළුවන් නම් සැපයුම නම් මේයි. මේ සේරම දේවල් සැබෑ ලෝකයේ දත්ත සහ කාලරාම එක්ක බැලුවාම තවත් පැහැදිලි වෙනවා. කෙටිකාලීන සහ දිගුකාලීන නම්‍යතාවයන් ගැන අපේ මූලාශ්‍රවල හොඳ උදාහරණ තියෙනවා නේද? ඔව් ගුවන් ගමන් වෛද්‍ය ප්‍රතිකාර සහ චිත්‍රපට කියන උදාහරණ තුනම ගත්තොත් සෑම විටම දිගු කාලීනව නම්‍යතාවේ ඉහළ අගයක් ගන්නවා. ඒකට හේතුව කාලය ගත වෙනකොට පාරිභෝගිකින්ට වෙනත් විකල්ප හොයාගන්න පුරුවන් වෙන එක නේද? අනිවාර්යයෙන්ම කාලය කියන්නේ හැම වෙලෙම ප්‍රතිචාරය වැඩි කරන, ඒ කියන්නේ නම්‍යතාවේ ඉහළ නංවන ලොකුම සාධකයක්. ඉතින් අද අපි මේ මාතෘකාව ගැන පුළුවල්ව සාකච්ඡා කළා. සමස්ත කතාව කැටි කරලා බැලුවොත් මේ නම්‍යතා සාරාංශ න්‍යාසය, ඒ කියන්නේ ultimate elasticity cheat sheet එක ව්‍යාපාරිකයන්ට අතිශයින්ව වැදගත්. PED, CED, IED සහ PS කියන මේ මූලික සිද්ධාන්ත ව්‍යාපාරික තීරණ ගන්න ලොකු ආලෝකයක් සපයනවා. ඇත්තටම. ඉතින් අද පාඩමට සවන් දුන් සියලුම ශ්‍රාවකින්ට ගොඩක් ස්තුතියි. ඕනෑම ගැටලුවක් ඇත්නම් අපේ ප්‍රශ්න සහ සාකච්ඡා කොටසට යොමු කරන්න කියලා ආරාධනා කරනවා. ඔව් අනිවාර්යයෙන්ම ප්‍රශ්න අහන්න. වැඩසටහන අවසන් කරන්න කලින් මම අපේ ශ්‍රාවකීන්ට තනිවම හිතලා බලන්න පොඩි කුතුහලය ගනවන පණයක් යොමු කරනවා. අද අපි කතා කරේ සාම්ප්‍රදායික භාණ්ඩ සහ සේවාව ගැන. නමුත් අද ඩිජිටල් යුගයේ අන්තර්ජාලයෙන් භාගත කරන මෘදුකාංග කියක හෝ AI සේවාවක සපයුම් නම්‍යතාවය අපි කොහොමද මනින්නේ? ඒක හොඳ ප්‍රශ්නයක්. ඔව්. ඒවට අතිරික්ත ධාරිතාව හෝ තොග පවත්වා ගැනීමේ සීමාවන් නැති නිසා ඒවායේ සපයුව පූර්ණ නම්‍යයි කියලා අපිට කියන්න පුළුවන්ද? ඉතින් ඒ ගැන සිතා බලන්න ඔබට බාර කරමින් අදට අපි සමුගන්නවා. ස්තුතියි හැමෝටම.